හන්දෙස්ස ග්‍රාමීය පාසල් යෝජනා ක්‍රමය. මේ ග්‍රාමීය පාසල් යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ වුණේ අධ්‍යාපනයත් ජන ජීවිතයේ ආර්ථිකය සහ සමාජ ශ්‍රේෂ්ඨ අතරත් සහසම්බන්ධතාවයක් ඇති කිරීම. මේක හඳුන්වා දීමේ පුරෝගාමී ලාංකික අධ්‍යාපනඥයා වූයේ එච්.එස්. පෙරේරා මහතා. ඒ කියන්නේ එයාගේ තමයි මේ සංකල්පය එයා විශ්වාස කළා මේ ළමයිට පොතේ වතේ දැනුම විතරක් මදි. ඒ දරුවන්ට එයා ඉන්න ගමේ පරිසරයට ගැළපෙන විදිහට අධ්‍යාපනය දෙන්න ඕනේ කියලත් එයා විශ්වාස කළා. එතකොට මේකෙදි කන්නංගන මහතාගේ භූමිකාව ගත්තොත් එහෙම එයා මේ කාලේ අධ්‍යාපන ඇමති ධූරයේ දැරුවා. එයා 1931 සිට 1947 දක්වා කාලය තුල රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන ඇමති විදිහට කටයුතු කළා. ඒ කියන්නේ මේක හඳුන්වලා දුන්නේ 1932 දී මේ යෝජනා ක්‍රමය. ඒ අවධියේදී එතුමන් එයාගේ දුර කාලයේ ආරම්භක අවධියේ තමයි හිටියේ. එයා කළේ මේ යෝජනා ක්‍රමේ වැදගත්කම අඳුරගෙන ඒකට අවශ්‍ය සියලු අනුග්‍රහය දීලා මේක ව්‍යාප්ත කිරීමට සහාය ලබා දීම තමයි කළේ. මේක 1932 මහනුවර ප්‍රදේශයේ හන්දෙස්ස කියන ගමේ පාසලකට අත්හදා බැලීමක් වශයෙන් හඳුන්වලා දුන්නා. මේක 6, 7, 8 කියන පන්ති සඳහා තමයි මේක පළමුව වරට හඳුන්වලා දුන්නේ. ඒකෙදි උදේවරුේ මේ ළමයි කලේ මේ ප්‍රායෝගික පුහුණුවක් ලැබුවා. ඒගොල්ලන්ගේ විශේෂ ශ්‍රේෂ්ඨයන් පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් උදේවරුේ ලැබුවා. මේ ප්‍රායෝගික පුහුණුවේ ශාස්ත්‍රීය දැනුම කියන්නේ ඒක ශාස්ත්‍රීය දැනුමක් බවට පත් කරන්න ඒක ලියන එක කලේ හවස් වරුවේ. ඊට අමතරව ඒකෙන් ඒගොල්ලන්ගේ ලියවීම කියවීම ඒ වගේම ගණිතය ඒ වගේ දේවලුත් හැදුනා. ඒ ටික උනේ හවස් වරුවේ. දැන් මේ යෝජනා ක්‍රමය ගත්තොත් එහෙම මේක ක්‍රියාත්මක වෙනකොට මේ ළමයිගේ ඉගෙනුම් ක්‍රියාවලිය ක්‍රියාත්මක වීමේදී ළමයිගේ ඉගෙනුම් ක්‍රියාවලිය ශ්‍රේෂ්ඨ 4කට බෙදලා වෙන් කළා තමයි ඉගෙනීම කළේ. පළවෙනි එක ජීවන කුසලතා, දෙවෙනි එක සෞන්දර්ය, තුන්වෙනි එක සෞඛ්‍ය අධ්‍යාපනය, හතරවෙනි එක තමාගේ ප්‍රදේශය ගැන ඉගෙන ගැනීම. මෙන්න මේ ශ්‍රේෂ්ඨ 4ට වෙන් කළා තමයි එයාට උගන්වන එක කළේ. ජීවන කුසලතා ගත්තොත් එහෙම. දැන් උදාහරණයක් විදිහට මීමැසි පාලනය, කෘෂි කර්මාන්තය, ගඩොල් කර්මාන්තය ඒ වගේ විවිධ කර්මාන්ත තිබුණනේ. විශේෂයෙන් ඒ කාලේ ඒ ග්‍රාමීය සමාජයේ තිබුණු ජීවන උපායන් පිළිබඳව ළමයිට පුහුණුවක් ලබා දුන්නා. ජීවන කුසලතා කියන ශේෂ්ත්‍රයට තියුනේ ඒක. ඊට පස්සේ දෙවෙනි එක ගත්තොත් එහෙම සෞන්දර්ය ගත්තොත් එහෙම ඒ යටතේ නැටුම්, චිත්‍ර, සංගීත, සාහිත්‍ය වගේ දේවලුත් ඉගෙනුවා. මොකද ළමයිගේ පෞරුෂ වර්ධනයේට ප්‍රායෝගික දැනුම විශේෂ ශ්‍රේෂ්ඨයන් ගැන ලබා ගන්නවා වගේම මේ සෞන්දර්ය කියන දෙයත් අවශ්‍යයි කියලා ඒගොල්ලෝ හිතුවා. ඊට පස්සේ සෞඛ්‍ය අධ්‍යාපනය ඊළඟ කාරණේ ගත්තොත් එහෙම සෞඛ්‍ය අධ්‍යාපනය ඒකෙදි කලේ මේ ජල ප්‍රවාහයන් පිරිසුදු කිරීම, ඒවා පවත්වාගෙන යාම, ඊට අමතරව වැසිකිලි කැසිකිලි ඒ දේවල් තැනීම, ඒවා පවිත්‍ර කිරීම ඔනවා තමයි සෞඛ්‍ය අධ්‍යාපනය යටතේ සිදු වුනේ. ඊට අමතරව මේ කාලේ මේ මැලේරියා රෝගය ව්‍යාප්ත වෙලා තිබුණා. ඒ මැලේරියා රෝග මර්ධන කටයුතු සඳහාත් ඒ අයගේ සහාය ලබා ගත්තා. ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු සඳහාත් ඒ අයව දායක කරගත්තා. එතකොට අවසාන වශයෙන් තමාගේ ප්‍රදේශය ගැන ඉගෙන ගැනීම ගත්තොත් එහෙම එතෙන්දි කලේ
දැන් තමන් ජීවත් වෙන පරිසරයේ භූගෝලීය සාධක මොනවද කියලා ඒ අයට ඉගැන්නුවා. ඒ වගේම ජනගහනය, ඒ ජනගහනයේ ගති ලක්ෂණ මොනවාද? ඒ අයගේ ආර්ථික හැසිරීම කොයි වගේද? ඉන්නේ මේ දේවල් ළමයිට ඉගැන්නුවා. ඔය ටික තමයි මේ යෝජනා ක්‍රමය යටතේ ළමයින්ට ඉගැන්නුවේ. ඒතර මේක සාර්ථක වුණාද? දැන් පළවෙනි වරට තමයි හන්දෙස්ස කියන ගමේ පාසලකට මේක හඳුන්වලා දුන්නේ. කොහොම හරි මේක අවසන් වෙනකොට කියන්නේ කොහොම හරි මේක 253ක පමණ පාසල් ප්‍රමාණයක මේ ක්‍රමය හඳුන්වලා දීලා ක්‍රියාත්මක වුණා. එතකොට ඒට මේකේ ඒ ප්‍රදේශවල පැවැත්විච්ච විභාගවල ප්‍රාදේශීය විභාගවලදී මේ ක්‍රමය අනුගමනය කළ පාසල් සිසුන්ගේ විශිෂ්ට ප්‍රතිඵලත් තිබුණා. ඒකත් සාර්ථකත්වය පෙන්වන එක උදාහරණයක් වුණා. මේකේ දුර්වලතා ගත්තොත් එහෙම මේක අර ඒ වෙලාවට කියන්නේ ඒ වෙලාවේ හඳුන්වලා දුන්නට මේක කොහොමද දිගටම පවත්වාගෙන යන්නේ නැත්නම් දිගු කාලීනව මේ යෝජනාවලිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව නඩත්තු කරන ආකාරය පිළිබඳ විධිමත් වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. මෙන්න මේක ඒ යෝජනා ක්‍රමයේ තිබුණු දුර්වලතාවයක්. ඒ වගේම මේ යටත් විජිත සමයේනේ මේ කාලේ 1931 කියන්නේ. එතකොට ඒ කාලේදී ලංකාවේ පාසල් ප්‍රධාන කොටස් දෙකකට වෙන් වෙලා තිබුණා ඉංග්‍රීසි පාසල් සහ ස්වභාෂා පාසල් කියලා. මේ ඉංග්‍රීසි පාසල් වලදී පාසල් මෙම යෝජනා ක්‍රමය ඒ පාසල් වලට හඳුන්වලා දීලා තිබුණේ නැහැ. ඒකට සම්බන්ධ වුණේ නැහැ. අර යටත් විජිත සමයේ ඉංග්‍රීසි පාසල් වලට ලොකු පිළිගැනීමක් තිබුණනේ ජන සමාජයේ. ඒක මේකට සම්බන්ධ නොවීම නිසාම අර මහජන සහාය මේකට ලැබුණේ නැහැ. අනිත් එක තමයි දැන් මේකට ශ්‍රමය හොයාගන්න පුළුවන් වුණා ස්වේච්ඡාවෙන් හරි ඒ විදිහට ශ්‍රමය හොයාගන්න පුළුවන් වුණා. නමුත් අර මේක මේ යෝජනාවලිය මහා පරිමාණයෙන් අනිත් පාසල් වලට හඳුන්වා දීමේදී කරගෙන යනකොට ඊවට අවශ්‍ය අමුද්‍රව්‍ය එතකොට යන්ත්‍රෝපකරණ මේ දේවල් මහා පරිමාණයෙන් මිලදී ගන්න වුණා. මිලදී ගන්න අවශ්‍ය වුණා. නමුත් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් මෙයට ලැබුණේ නැහැ. ඒකත් මේකේ දුර්වලතාවයක් විදිහට හඳුන්වන්න පුළුවන්. දැන් ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ජීවන කුසලතා ගන්නකො මේකෙදී ළමයින්ට අර ජීවන උපායන්නේ ඉගෙනුවේ විවිධ ජීවන උපායන් එයාට ඉගෙනුවා. විවිධ කර්මාන්ත ඉගෙනුවා. මේ කර්මාන්ත දැන් මේ යෝජනා ක්‍රමයේ විවිධ පාසල් වලට අඳුන්වලා දෙනකොට ඒක ඒ ජීවනෝපායන් එයාට පුහුණු කරන්න අවශ්‍ය මුද්‍රව්‍ය, ඒවට අවශ්‍ය යන්ත්‍රෝපකරණ, ඒ දේවල් සපය ගන්න අවශ්‍ය මූල්‍ය පහසුකම් ලැබුණේ නැහැ. ඒකට ඒක ඒ වගේ දුර්වලතාවයක් මේකේ දක්නට ලැබුණා. කොහොම නමුත් මේක මේ කන්නංගල මහතාගේ මධ්‍ය විද්‍යාල සංකල්පයේ නැත්නම් මධ්‍ය විද්‍යාල පිහිටවීමේදී මේකේ තිබුණු විවිධ විෂයන් ඒ පාසල් වලට ඇතුළත් කළා කියලා කියනවා. අනිත් එක තමයි මේකෙදි පටලව ගන්න නරකයි මේකේ 1939 අංක 31 දරන අධ්‍යාපන ආඥාපන තෙන්ගෙන ආපු එහෙම එකක් නෙමෙයි මේක. මේක ඒකත් එක්ක සම්බන්ධතාවයක් නෑ. අනිත් එක ඊගවිලා ආඥාපනතක්නේ පනතක්නේ පනතක් අරගෙන ඉන්නේ සාමාන්‍යයෙන් ඒ යම්කිසි විෂයක් පාලනය කිරීම සඳහා රජය විසින් නීති රීති පද්ධතියක් පනවන්න තමයි පනතක් ගේන්නේ. ඒකට මේ පනතෙන් ආපු දෙයක් නෙමෙයි මේක. අර CWW කන්නංගල මහතාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒ දේවල් ගැන කතා කරනකොට මේක අනිවාර්යෙන්ම කතා කරන මාතෘකාවක්. එහෙම නැතුව ඒ දෙක අතර සම්බන්ධතාවයක් මේකේ නැහැ.